මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිතය නැවැත්වීමට කැබිනට් අනුමැතිය. ස්තුතියි. මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිතය නැවැත්වීමට කැබිනට් අනුමැතිය. මැතිවරණවලදී ඡන්දදායකයින් නොනැකෙන තීන්ත භාවිතයන් සලකුණු කිරීම සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මේ රට මැතිවරණ නීතිරීති අනුව 2004 වසරේ සිට මේ දක්වා පැවැත්ති සෑම ඡන්ද විමසීමකදීම ඡන්දදායකයාගේ අනන්‍යතාව වළංගු හැඳුනුම්පතක් මගින් තහවුරු කිරීමත් නොමැකෙන තීන්ත භාවිතයන් ඇගිල්ල සලකුණු කිරීමත් අනිවාර්ය කර තිබිනි. මෙම ක්‍රියාමාර්ග දෙකම ක්‍රියාත්මක කරනු ලැබුවේ එක් ඡන්දදායකයෙකුට එක් මැතිවරණයකදී එක් වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීමේ අරමුණින් යයි. කෙසේ වෙතත් එම ආරමුණ ඉටු කර ගැනීම සඳහා එකිනෙකට වෙනස් ක්‍රමවේද දෙකක් එකවර අනුගමනය කිරීම නිසා ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරී කාර්යක්ෂමතාවයට බාධා ඇතිවන අතර රජයට අමතර වියදමක්ද දැරීමට සිදුවන බව අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇතේ. ඒ අනුව නොමැකෙන තීන්ත භාවිතයන් ඡන්දදායකයා උචිත ලකුණින් සලකුණු කිරීම සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන සියලුම මැතිවරණ පනත්වලින් ඉවත් කිරීම යෝග්‍ය බව රජය සඳහන් කරයි. මෙය මිස්ටර් ටික් YouTube නාලිකාවයි.